කොළඹ ගල්බොක්ක ප්‍රදීපාගාරය. කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටි සුප්‍රසිද්ධ ස්ථානයක් තමා ගල්බොක්ක ප්‍රදීපාගාරය. 1860 වසරේ මුලින්ම ඔරලෝසු කණුවක් ලෙස මෙය ඉදි කළත් පසුව මෙම කුළුණ ප්‍රදීපාගාරයක් ලෙස භාවිතයට ගැනෙනවා. 1865 වසරේදී එයට ප්‍රදීපාගාර ලාම්පුවක් සවි කළ බව පවසනවා. මෙය මීටර් 29ක් පමණ උසයි. පරණ කොළඹ ප්‍රදීපාගාරයේ අක්කිය කිරීමෙන් පසු අවට ගොඩනැගිලිවල ආලෝකය අපැහැදිලි වූ නිසා මෙය විවෘත කළ බවයි පවසන්නේ. කොන්ක්‍රීට් පදනම මත ඉදිකර ඇති එය මීටර් 12ක් උස. එහි පාමුල සිංහ පිළිම 4ක් අපට දක්නට ලැබෙනවා. ඉන්දියන් සාගරයේ දර්ශනීය දසුනක් නිසා එය නගර සලකුණක් බවට පත්විය. එහි පාදයේ පිහිටා ඇති නාවික තුවක්කු බැටරියක් වන අතර එය ශ්‍රී ලංකා නාවික හමුදා විසින් සාම්ප්‍රදායික තුවක්කු ආධාර සඳහා යොදා ගනී. සාම්ප්‍රදායිකව නාවික හමුදා විසින් ජාතික දිනයේදී තුවක්කු 25ක් ආධාර කරනු ලැබේ. එය සෑම වසරකම පෙබරවාරි 4 වෙනිදා වේ.